වඳින්න නැතිය කියලා මම තීරණයක් අරගෙන ඉවරයි. ඒක අවුරුදු 29යි. 29 ඔව්. ඉතින් මට මම තීරණයකට එනවා අවුරුදු 27 වඳිනවායි කියලා. ඒ කැලලොමම තමයි. වඳින්න තීරණය ගත්තට දවසක අවද්දි කියලා එයාටවත් කියලා තිබ්බේ නැහැ. පස්සේ තීරණය ගත්ත හරි වඳිනවායි කියලා. ඒකට එයා දැනගෙන හිටියේ නැහැ. එයාත් වයසට යනවා. එහෙම ඉතින් හිතාගෙන ඉන්නකොට තමයි මට පස්සේ ආරංචි වෙන්නේ. මම යා ප්‍රොපෝස් කරන්නේ තඩියගේ වෙඩින් එක දවසේ. තඩිය බලන්නේ හිටියේ අගෝස්තු 22. කොරෝනෙන් දෙක කල් ගියා. මම ඒ වෙද්දි ඔක්කොම ප්ලෑන් එක හදලා තඩියගේ වෙඩින් එක දවසේ මම ඒව දැන ගහලා මුද්දක් දෙන්න හිටියේ. ඊට මාස 3කට විතර කලින් මට ආරංචි වෙනවා මෙයා වෙන කෙනෙක්ගේ සම්බන්ධයක් එක්ක. ඒ වේදනාව දරා ගන්න බැරි වුණා. ඒක ડિප්‍රෙෂන් මට්ටමට වෙලා දවස් 4ට. පස්සේ ඒක හරි ගියා. පස්සේ තමයි මේක දැනගන්නේ. එතකොට මම ගොඩක් බුදුදහමත් එක්ක ඉගෙන ගත්ත එක දෙයක් තියෙනවා මම ගැඹුරු විශ්වාස කරනවා. අපිට අයිති නැති අපේ පාලනය කරගන්න බැරි අපේ මනස. අයිති නැහැ නේ අතන මේ මනස අපිට පාලනය කරන්න අපිට අයිතියක් නැහැ නේ. ඒ කියන්නේ අපිට කොච්චර උවමනාවක් තිබ්බත් උනන්දුවක් තිබ්බත් මොන හික්මීමේ හිටියත් අපිට මේ මනස පාලනය කරගන්න බෑනේ. ෂෙනෙන් අපි වෙනස් වෙනවනේ.